හයි යාලුවනේ ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ මලිෂා අකාඩමි YouTube channel එකෙන් තවත් අලුත්ම සුපිරි වීඩියෝ එකක් එක්ක. ඉතින් යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ තවත් සුපිරි කීබෝඩ් එකක්. ඉතින් යාළුවනේ මේක මම දන්න අපේ යාළුවෙක් තමයි හදලා තියෙන්නේ ප්‍රභාත්. ඉතින් යාළුවනේ මේක සුපිරි කීබෝඩ් එකක්. ඒක තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඔයාලා try කරලා බලන්න. ඉතින් මම අද මේ වීඩියෝ එකකින් ඔයාලට මේ කීබෝඩ් එක කොහොමද download කරගන්නේ, ඒ වගේ මේකේ තියෙන options මොනවද කියලාත් ඔයාලට කියලා දෙනවා. හරි ඉතින් යාළුවනේ මගේ YouTube channel එකට අලුත් නම් පහළ තියෙන subscribe button එක ඔබලා ඉතින් යා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. හරි එහෙනම් යාළුවනේ අපි දැන් යමු අපේ වීඩියෝ එකට. Malisha Academy. හරි ඉතින් යාළුවනේ ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ Chrome app එක open කරගන්න ඕන. ඔයාලට ඕන browser එකකින් මේක download කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම දැන් Chrome browser එක open කරගන්නවා. හරි ඉතින් යාළුවනේ ඔයාලා ඊට පස්සේ උඩ පේන search bar එකේ type කරගන්න ඕන මෙන්න මේ විදිහට prabhat.top කියලා. මෙන්න මේ විදිහට ඔයාලා type කරගන්න ඕන. ඊට පස්සේ යාළුවනේ මේක search කරගන්න. හරි ඉතින් යාළුවනේ එතකොට ඔයාලා වෙන්නේ මෙන්න මේ වගේ site එකකට ඔයාලට මේකෙන් තමයි keyboard එක download කරගන්න තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මේ keyboard එක පොඩ්ඩක් පහළට එනකොට ඔයාලා ඊට පස්සේ යාළුවනේ මේක උඩ click කරන්න. හරි ඉතින් යාළුවනේ මෙන්න මේ scribe board කියන එක තමයි මේ keyboard එක යාළුවනේ. මේකේ ගොඩක් features තියෙනවා. මම ඔයාලට ඒක ඉස්සරහට කියලා දෙන්නම්. ඉතින් යාළුවනේ ඔයාලට තියෙන්නේ මේ download apk කියන එක උඩ touch කරලා මේකේ apk file එක ඔයාලා download කරගන්න ඕනේ. මම මේක උඩ touch කරා. මම මෙතනින් download anywhere කියන එක දෙනවා. හරි යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් මේක download වෙනවා. එහෙම නැත්තම් යාළුවනේ ඔයාලට ඔක MB 5ක් වගේ තමයි යාළුවනේ පොඩි ප්‍රමාණයක් වෙන්නේ MB ගාන. මෙන්න මෙතන 33 උඩ touch කරලා මෙතන downloads කියන එකට ගියාට පස්සෙත් ඔයාලට මේ download කරපු file එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඒ download වෙන එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ යාළුවනේ. මගේ internet connection එක පොඩ්ඩක් slow ඒක නිසා තමයි මේක MB 4.5ක් තමයි වෙන්නේ. MB ඒ කියන්නේ ගොඩක් පොඩි ප්‍රමාණයක් වෙන්නේ. හරි ඉතින් යාළුවනේ මේක download වුණාට පස්සේ ඔයාලා මේක install කරගන්න ඕන. හරි ඉතින් යාළුවනේ මෙන්න මෙතනින් මේක download වුණා. මම ඒක උඩ touch කරනවා. හරි ඊට පස්සේ මේ install කියන එක touch කරනවා. මම මේක install වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ මේක මගේ phone එකට install වුණා. මම මේක දැන් open කියන එක උඩ touch කරනවා. මෙන්න මේ විදිහට යාළුවනේ ඔයාලට open වෙනවා බලා ගන්න පුළුවන් app එක. ඊට පස්සේ ඔයාලා මෙතන enable scribe board කියන එක උඩ touch කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන පහළ scribe board කියන එක උඩ ඒ කියන්නේ මෙහා පැත්තේ තියෙන ටික් එක ඔයාලා දාගන්න ඕනේ. ඒක උඩ touch කරාට පස්සේ මේ වගේ message එකක් එයි. ඒක ඔයාලා okay කරන්න. මේකත් okay කරනවා මම. හරි ඉතින් යාළුවනේ ඊට පස්සේ දැන් back වෙලා මම ආයෙ මෙතනට එනවා. මෙතන switch to scribe board කියන උඩ දැන් මම touch කරනවා. ඊට පස්සේ මගේ අනිත් keyboard තියෙන ඒවා තමයි මෙතන පෙන්වන්නේ. හෙලකුරු මේකට මාප් එක. ඊට පස්සේ දැන් මේ scribe board කියන උඩ මම select කරගන්නවා දැන්. හරි යාළුවනේ දැන් හරි අපේ scribe board එක දැන් මෙතනින් active වෙලා මම මෙතන යාළුවනේ grant permissions කියන උඩ මම touch කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන allow කරනවා මම මේක. මේ විදිහට allow කරගෙන යනවා. all set continue කියන උඩ මම දැන් touch කරනවා. හරි ඉතින් යාළුවනේ අපේ keyboard එක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේක යාළුවනේ ඔයාලට profile එකක් හදන්න පුළුවන් මෙතනින්. ඉස්සරහට backup and restore කරන්න පුළුවන් හැකියාව මේකේ ලැබලා දෙනවා. ඒ වගේම යාළුවනේ මේකේ මේ themes ගොඩක් තියෙනවා. themes කියන එකට ගියාට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ගොඩක් options තියෙනවා. මම යාළුවනේ ඔයාලට මේක ස්පීඩ් එකේ පොඩ්ඩක් පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට colors වෙනස් කරගන්න පුළුවන් මෙතනින්. මේකේ ගොඩක් themes තියෙනවා. text color එක ඒ වගේම outer stock ඒ වගේ ගොඩක් option මෙතනින් බලා ගන්න පුළුවන්. පහළට යනකොට
මේ ඔක්කොම ෆීචර්ස් යාළුවනේ ඔයාලට වෙනස් කර ගැනීම හැකියාව තියෙන ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මෙතනින් එක එක කලර්ස් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේවට යූස් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මේ පේන්නේ මේවා එක එක මේ බාස් එහාට මෙහාට ඇඩ්ජස්ට් කරනකොට මේකේ වෙන එක එක වෙනස්කම් තමයි. ඉතින් යාළුවනේ මම මේ එක එක ටූල්ස් ඒ කියන්නේ ඔයාලට දිනදී මේ ඔරිජිනල් නම් කියන්නේ යන්නේ ඔයාලා මේවා එහාට මෙහාට ඇඩ්ජස්ට් කරනකොට උඩින් ඔයාලට පේනවා කීබෝඩ් එකේ වෙනස්කම් මොනවද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට කැමති විදිහකට මේවා කස්ටමයිස් කරගන්න පුළුවන්. හරි යාළුවනේ අපිට මේකේ තව ගොඩක් ඔප්ෂන් තියෙනවා. මෙන්න මෙතන පහළ අර මං කිව්ව බෑකප්ස් කියලා බලා ගන්න පුළුවන්. ෆ්‍රොන්ට් ස්ටෝරි කියන එකට ඔයාලට ගියාට පස්සේ මෙතනින් ඔයාලට ගොඩක් ෆ්‍රොන්ට් තියෙනවා බලා ගන්න පුළුවන්. මේ කැමති ෆ්‍රොන්ට් එකක් ඔයාලට ඩවුන්ලෝඩ් කරලා මේකේ භාවිතා කරන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා යාළුවනේ. මෙතන අපි ඕල් දීලා තියෙන්නේ මෙතන සිංහල වෙනම් බලා ගන්න පුළුවන්, ඉංග්‍රීසි කැටගරි එක වෙනම් බලා ගන්න පුළුවන්. මේ විදිහට යාළුවනේ ඔයාලට කැමති ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරලා මේ කීබෝඩ් එකෙන් යූස් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේකේ තව ගොඩක් ඔප්ෂන් තියෙනවා යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඉමෝජි ස්ටෝරි වලට ගිහිල්ලා ඔයාලට ඉමෝජි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන get කියන එක දුන්නාට පස්සේ ඔයාලට මේ විදිහට තියෙන ඉමෝජි ගොඩක් බලා ගන්න පුළුවන්. ඔයාලට ඒව ඩවුන්ලෝඩ් කරලා මේ කීබෝඩ් එක යූස් කරන්න පුළුවන්. my words කියලා තියෙනවා. මේකේ යාළුවනේ ඔයාලට ටයිප් කරන්න නැතුව ඕනනම් මේ words භාවිතා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ බොහොම ලේසියෙන් මේවා පාවිච්චි කරලා ඔයාලට මැසේජ් කරන වෙලාවට මැසේජ් කරන්න පුළුවන්. ඔය වගේ යාළුවනේ ගොඩක් ඔප්ෂන්ස් මේ කීබෝඩ් එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. යාළුවනේ ඔයාලට මේ තියෙන මේ ක්වික් ටෙස්ට් ඔප්ෂන් එක පාවිච්චි කරලා මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන් මොකක් හරි ඕන ටෙක්ස්ට් එකක්. ඉතින් යාළුවනේ මේ විදිහට ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට ඕන නම් මෙතනින් මේ විදිහට ප්‍රිවිව් එක බලා ගන්නත් පුළුවන්. මෙතන මේ විදිහට ටයිප් කරාට පස්සේ පහළ මගේ කීබෝඩ් එකේ උඩ හරියේ බලන්න එතනින් ඔයාලට පෙන්නනවා මේ විදිහට ප්‍රිවිව් එක අපි ටයිප් එකේ කියන්නේ ක්වික් ටෙක්ස්ට් එකේ එන්න ඕන ප්‍රිවිව් එක. ඉතින් යාළුවනේ මේ විදිහට ගොඩක් ඔප්ෂන්ස් ඔයාලට දීලා තියෙනවා. මම ඔයාලට ආයෙ පෙන්නන්නම් කීබෝඩ් එක. මේ තියෙන යාළුවනේ කීබෝඩ් එක. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ට්‍රාන්ස්ලේට් ඔප්ෂන් එක තියෙනවා. ඔයාලට මම ඉස්සෙල්ලා පෙන්නන්න ඇති. මෙතන ඔයාලට කැමති ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරලා ඔයාලට මේ ලයිව් ට්‍රාන්ස්ලේට් මොඩ් එක ඔන් කරගන්න තියෙන්නේ. එතකොට යාළුවනේ ඔයාලට මේ ට්‍රාන්ස්ලේට් කරලා බලා ගන්න පුළුවන් ඕන එකක්. මෙන්න මෙතනින් කොපි පේස්ට් කරපිය ඔයාලට බලා ගන්න පුළුවන් ලින්ක් නම්බර් කෝඩ් ඊමේල්ස් වල මෙන්න මෙතනින් තියෙන්නේ. මේ විදිහට යාළුවනේ වෙන වෙනම කැටගරි කරලා ඔයාලට බලා ගන්න පුළුවන් ඒවා. ගොඩක්ම පහසු යාළුවනේ අපිට මේ කීබෝඩ් එකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන් නිසා. ඒ වගේම යාළුවනේ මෙන්න මෙතන වොයිස් කමාන්ඩ් වලින් ඒ කියන්නේ ඔයාලට ටයිප් කරන්න කම්මැලි වගේ හිතුනොත් ඔයාලට මෙන්න මේක ක්ලික් කරලා ඔයාලා සිංහලෙන් කියන දේ ගොඩක් ඇඩ්වාන්ස් විදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේක ටයිප් කරගන්න පුළුවන් ඕන දෙයක්. ඔයාලට මේකට යාළුවනේ ඒ වගේම පොඩ්ඩක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඕන. මේ විදිහට මම ඔන් කරගත්තා මගේ ෆෝන් එකේ data. ඉතින් යාළුවනේ ඔයාලට මෙන්න මේක ටච් කරලා මේකේ විස්තර බලා ගන්න පුළුවන් කීබෝඩ් එකේ. මෙන්න මේ විදිහට තියෙනවා සිංහල. ඔබේ ෆෝන් එකේ ප්ලේ වෙන වීඩියෝ, ඔඩියෝ, YouTube Zoom වල හඬ කෙලින්ම ටයිප් කරගත හැක උපදෙස් කියලා මේ විදිහට තියෙනවා. ෆෝන් එකේ වොලියුම් එක උපරිම කරන්න. ස්ප්ලිට් ස්ක්‍රීන් දමා වීඩියෝ එක ප්ලේ කරන්න. එහෙම ඒ කියන්නේ වීඩියෝ එකක් ප්ලේ කරනවා නම් ඔයාලට ඒ විදිහට ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි වල මේ විදිහට දීලා තියෙනවා. set start listening කියලා මේ තියෙන විදිහට තියෙනවා. ඔයාලට යාළුවනේ මේක try කරලා බලන්න පුළුවන්. ගොඩක් හොඳ කීබෝඩ් එකක් යාළුවනේ මේක recommend කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් යාළුවනේ මේක download කරලා බලන්න. මේ වගේ option ගොඩක් තියෙනවා. ඒ වගේම යාළුවනේ මෙතන සිංහල ඉංග්‍රීසි ඔයාලට දෙක මාරු කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට ඒ වගේම ෆෝන් එක charge එකට ගහලා මේ කීබෝඩ් එක open කරාට පස්සේ ඔයාලගේ storage එක free තියෙන storage එක වගේම ඔයාලගේ ෆෝන් එකේ තියෙන battery percentage එක මේක charge වෙන speed එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට ඒ වගේම තව feature එකක් තියෙනවා. මම මෙතන සින්දුවක් open කරන්න යන්නේ. ඔයා music එක play කරාට පස්සේ ඔයාලගේ keyboard එකෙන් පෙන්නනවා යාළුවනේ මේක play කරන button එකයි stop කරන button එකයි. ඒ වගේම සින්දුවක් මාරු කරගන්නත් පුළුවන් මේකෙන්. ඉතින් යාළුවනේ මේක ගොඩක් වටින keyboard එකක් ඒක නිසා ඔයාලට අනිත් සමහර keyboard වලට වඩා ගොඩක් features මේකේ add වෙලා තියෙනවා.
හරි තියාලනේ අදට එහෙනම් මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. මේ වගේ තවත් අලුත් සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු.